Israel Church Center. Israel Church Center. Church Center. Shabbat House. Tabat House. House. But there are many Israelis here. Israel, only Israel. Person. A lot of Israel here. Ah, but this is like a hotel. I don't. Hotel. Church. Church. Ah. And why do they need the military special task force This government for security. for security? Are there many Israel church center in Sri Lanka? No. Kaligama, Colombo, L. Okay. Arugambe. Okay. Singapore 4. Have 4. Four in Sri Lanka. Okay. And what do they do in the center? Israel people. එතන කතා වෙන්නේ ලංකාව තුල ලංකාවට පැමිණෙන ඊශ්‍රායල් සුද්දන් විසින් හදලා තියෙන ඒගොල්ලොන්ගේ චබාඩ් හවුසස් ගැන. දැන් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? මේ චබාඩ් හවුස් සියල්ලම ඉල්ලීගල්. ඒ කියන්නේ නීතියට විරුද්ධව තමයි මේවා ලංකාවේ ඉදි කරලා තියෙන්නේ. චබාඩ් හවුසස් දැනට ලංකාවේ 7ක් විතර තියෙනවා. 7ම ඉල්ලීගල්. මේ කියන්නේ මං නෙමෙයි මේ රටේ අගමැතිනිය. මේවා අවසරයෙන් පවත්වාගෙන යන මධ්‍යස්ථාන නෙවෙයි. ඊශ්‍රායල් ජාතිකයන් ආගමික මධ්‍යස්ථාන හෝ හා ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබා දීමක් සිදු කර නැහැ. නමුත් ඒකත් අපි දන්නවා උන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ පිළිබඳවත් මේ වෙනකොට මොකද්ද සිදු කළ යුත්තේ කියන එක පිළිබඳව අපි ඒක සාකච්ඡා කරමින් ඒවා නවත්තන්න අපි මොකද්ද කළ යුත්තේ කියන එක විදේශ කටයුතු අමාත්‍යාංශය මගිනුත් මැදිහත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ අවසර නොලත් නීති විරෝධී ඉදිකිරීම් වලට තමයි රජයක් වශයෙන් මේගොල්ලෝ ආරක්ෂාව සපයන්නේ. ඒකත් STF ආරක්ෂාව. පාර්ලිමේන්තුවේ ලැජ්ජ නැතුව පිළිගන්නවා ඔවුන් මේවට අවසරය දීලා නැහැ කියලා. එතකොට ආරක්ෂාව සපයන්නේ අර නීති විරෝධී අවසර නොලත් ඉදිකිරීම් වලට. කාට බයේද? මේවා එකක් දෙකක් නෙමෙයි 7ක්. පොතුවිල් වල, තිමිරිගස් යාය, දෙහිවල, හික්කඩුව මේ වගේ ප්‍රදේශ කිහිපයක මේ සිද්ධාස්ථාන තිබෙනවා. ඇල්ල සහ වැලිගම තිබෙන ඒ සිද්ධාස්ථාන දෙක මේගොල්ලෝ ලියාපදිංචි කරලා තියෙන්නේ කම්පනීස් ඇක්ට් එක යටතේ. ඒ කියන්නේ රෙස්ටොරන්ට්ස් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ ආගමික සිද්ධාස්ථාන ලෙස. ඒ ඇයි? මොකද මේ රටට පැමිණෙන මේ නීති විරෝධී සයෝන් වාදියෝ ලංකාව තුල නීති විරෝධී ලෙස බිස්නස් කරනවා. නීති විරෝධී ලෙස රැකිරක්ෂාවල යෙදෙනවා. ඒ කියන්නේ මියුසිෂියන්ස් ලගේ ඉඳන් ෂෙෆ්ලා වෙනකන් ලංකාවේ ඔය විශේෂයෙන් ආරුගම්බේ, හික්කඩුව, වැලිගම මේ වගේ ප්‍රදේශවල ඒ වගේ රැකියාවල නිරත වෙන්නේ මේගොල්ලෝ. මේ ටුවරිස්ට් වීසා තියාගෙන ලංකාවට පැමිණෙන අය තමයි ලංකාවේදී ඒ වගේ නීති විරෝධී වැඩ කරලා සල්ලි හම්බ කරන්නේ. ඉතින් ඒ හම්බ කරන සල්ලි ටික මේගොල්ලෝ මේ රටේ ආර්ථිකයට නැවත ආයෝජනය කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ රට තුල රජයක් විසින් සංචාරක ව්‍යාපාරය උදෙසාම නියාමනය කරන ලද ප්‍රදේශවල තමයි මේක වෙන්නේ. designated tourist zones වල තමයි මේගොල්ලෝ මේ දේ කරන්නේ. ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ නිරත වෙන්නේ සංචාරකයා දැන්. ඒකත් නීති විරෝධී සංචාරකයා. ඉතින් ඒ හම්බ කරන සල්ලි ටික නැවතත් මේ රටේ ආර්ථිකයට ආයෝජනය නොකර මේ වගේ සිද්ධාස්ථාන වලට ඩොනේෂන්ස් හැටියට දෙනවා. offshore accounts භාවිතා කරලා. සාමාන්‍යයෙන් offshore account එකක් ලංකාවේ භාවිතා කරන්න පුළුවන්. ඔය port city එක පැත්තේ වගේ පුළුවන්. එතනින් එහාට ලංකාවේ offshore account එකක් භාවිතා කරන්න බෑ. ඒක නීති විරෝධී. මේගොල්ලෝ මේ වගේ accounts භාවිතා කරලා අර සිද්ධාස්ථාන වලට ඩොනේෂන්ස් හැටියට දීලා නැවතත් ඒ සල්ලි ඊශ්‍රායල් වලට තමයි පටවන්නේ. එතකොට මේ රටට කිසිම ප්‍රතිලාභයක් නැහැ. ආරුගම්බේ එකත් වැහුවේ රජයේ මැදිහත් වෙලා නෙමෙයි. කවුරු හරි තරුණේ ඒ ඉඩම කොහොම හරි මිලදීගෙන ඒ චබාඩ් හවුස් එක වහලා දානවා. ඒ කියන්නේ වැඩි මිලකට ඒ ඉඩම අරගෙන, ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ නීති විරෝධී චබාඩ් හවුස් එක තිබ්බ ඒ ඉඩම වැඩි මිලකට අරගෙන මේගොල්ලෝ ඒ පවත්වාගෙන ගිය නීති විරෝධී සිද්ධාස්ථානය වහලා දානවා. මෙතන එකක් දෙකක් නෙමෙයි නීති විරෝධී අවසර නොලත් ඉදිකිරීම් 7ක්. ඒ තුල මහා පරිමාණයේ අපරාධ 3ක්. එකක් offshore accounts භාවිත කරලා සල්ලි රට පටවනවා. දෙක වීසා නැතුව නීති විරෝධීව කරන බිස්නස් වලින් උපයන මුදල් මේවට ඩොනේට් කරනවා.
3 වීසා නැතුව ටුවරිස්ට් වීසා තියාගෙන මේ රට තුල රැකිරක්ෂා කරලා උපයන මුදල් මේකට ඩොනේට් කරනවා. රජයක් වශයෙන් ඒක ආරක්ෂා කරනවා.